මිනිස් ජීවිතයේ අප සියල්ලම පොදු අත්දැකීමකට මුහුණ දෙන්නෙමු. ඒ අසාර්ථකත්වයයි. පාසල් විභාගයකින් අඩු ලකුණු ලැබීම, රැකියාවක් අහිමිවීම, ව්‍යාපාරයක් බිඳවැටීම හෝ පුද්ගලික සම්බන්ධතාවක් අසාර්ථක වීම වැනි අවස්ථා අපට හමු විය හැකියි. බොහෝ විට අප අසාර්ථකත්වයේ දකින්නේ බියවිය යුතු, වැළකිය යුතු දෙයක් ලෙසයි. එය අවසානයක් ලෙස හෝ අපගේ හැකියාවන් පිළිබඳ සීමාවක් ලෙස අප බොහෝ විට වටහා ගනිමු. නමුත් ඇත්ත වශයෙන්ම අසාර්ථකත්වයේ යනු අපගේ ගමනේ අවසානයක් නොව, එය සාර්ථකත්වයේ කරා යන මාවතේ වැදගත්ම පියවරක් බව ඔබ දැන සිටියාද? අද අප මේ සාකච්ඡා කරන්නේ අසාර්ථක වීම ජයග්‍රහණයේ පළමු පියවරක් යන සංකල්පය ගැනය. මෙය හුදෙක් කියමනක් පමණක් නොව, ලෝකයේ සාර්ථකම පුද්ගලයන්ගේ ජීවිත කතාවලින් සනාථවන සත්‍යයකි. ඔවුන් කිසි විටේකත් අසාර්ථකත්වයට බිය වී සිය සිහින අත්හැරියේ නැත. ඒ වෙනුවට ඔවුන් සෑම වැටීමක්ම පාඩමක් ලෙස සලකා නැවත නැගී සිටීමට ශක්තියක් කරගත්තා. අසාර්ථකත්වයේ යනු අවසානයක් නොව, එය සාර්ථකත්වය කරා යන මාවතේ වැදගත්ම පියවරකි. ඉතිහාසය පුරා අප දන්නා බොහෝ සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත කතා විමසා බැලීමේදී ඔවුන් සාර්ථකත්වයට පත්වීමට පෙර විශාල අසාර්ථකත්වයන් රැසකට මුහුණ දී ඇති බව පැහැදිලි වේ. ඔවුන්ගේ කතා අපට පෙන්වා දෙන්නේ අසාර්ථකත්වය යනු සාර්ථකත්වයට පෙර එන අනිවාර්ය අත්දැකීමක් බවයි. තෝමස් එඩිසන් ගැන සිතා බලන්න. විදුලි බුබුල සොයා ගැනීමට පෙර ඔහු 10 වාරයක් අසාර්ථක විය. බොහෝ දෙනෙක් මෙවැනි අසාර්ථකත්වයන් හමුවේ සිය උත්සාහය අත්හරිනු ඇත. නමුත් එඩිසන් එසේ කළේ නැත. ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, මම අසාර්ථක වුණේ නැහැ. මට වැඩ නොකරන ක්‍රම 10,000ක් හම්බ වුණා යනුවෙනි. ඔහුගේ සෑම අසාර්ථකත්වයක්ම විදුලි බුබුල ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔහුට නව පාඩමක් ඉගැන්වියා. ඔහුට අවශ්‍ය වූයේ ක්‍රියාත්මක වන ක්‍රමයක් සොයා ගැනීමට මිස අසාර්ථක වීමෙන් වැළකී සිටීමට නොවේ. නවීන යුගයේ තවත් විශිෂ්ට උදාහරණයක් ලෙස හැරි පොට කතාමාලාවේ කතුවරිය වන ජේ.කේ. රෝලින් දැක්විය හැකිය. ඇය දික්කසාද වූ තනි මවක් ලෙස ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළාය. ඇයගේ හැරි පොට අත්පිටපත ප්‍රකාශකයන් දුසිම් ගණනක් ප්‍රතික්ෂේප කළා. නමුත් ඇය කිසිවිටකත් සිය සිහිනය අත්හැරියේ නැත. ඇයගේ නොපසුබට උත්සාහය සහ අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙනීමේ හැකියාව නිසා අද ඇය ලෝකයේ ධනවත්ම සහ සාර්ථකම කතුවරියක් බවට පත් ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ කතාව ඊටත් වඩා ආශ්වාදජනකයි. ඔහු ව්‍යාපාරවලින් අසාර්ථක විය, මැතිවරණ කිහිපයකින් පරාජය විය සහ ඔහුගේ ජීවිතයේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. නමුත් ඔහු කිසිවිටකත් සිය අරමුණු අත්හැරියේ නැත. ඔහුගේ සෑම පරාජයක්ම ඔහුට වඩා හොඳ නායකයෙකු වීමට උපකාරී විය. අවසානයේදී ඔහු එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත්වී ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම නායකයෙකු බවට පත්විය. වෝල්ට් ඩිස්නි, ස්ටීව් ජොබ්ස් වැනි තවත් බොහෝ අයද මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ඇත. ඩිස්නීව ඔහුගේ රැකියාවෙන් පහ කරන ලද්දේ ඔහුට පරිකල්පනයක් නොමැති බව පවසමිනි. ස්ටීව් ජොබ්ස්ව ඔහුම ආරම්භ කළ ඇපල් සමාගමෙන් නෙරපා හරින ලදී. නමුත් ඔවුන් සියල්ලෝම නැවත නැගී සිටි අතර ලෝකය වෙනස් කළ නව්‍යකරණයන් සිදු කළා. මෙම සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත කතා අපට පෙන්වා දෙන්නේ අසාර්ථකත්වයේ යනු අවසානයක් නොව, එය සාර්ථකත්වයට පෙර එන අනිවාර්ය අත්දැකීමක් බවයි. අසාර්ථකත්වයේ යනු අපට වේදනාවක් ගෙන දෙන අත්දැකීමක් විය හැකිය. එය අපව අධෛර්යමත් කළ හැකිය. අපගේ ආත්ම විශ්වාසය බිඳ දැමිය හැකිය. නමුත් මනෝවිද්‍යාත්මකව විමසා බැලීමේදී අසාර්ථකත්වය අපට ලබා දෙන වැදගත්ම දායකත්වය වන්නේ එය අපගේ ප්‍රත්‍යස්තතාවය, රිසිලියන්ස් වර්ධනය කිරීමයි. ප්‍රත්‍යස්තතාවය යනු දුෂ්කරතා හමුවේ නැවත නැගී සිටීමට ඇති හැකියාවයි. සෑම අසාර්ථකත්වයක්ම අපව වඩාත් ශක්තිමත්, වඩාත් ඔරොත්තු දෙන පුද්ගලයන් බවට පත් කරයි. අසාර්ථකත්වය අපට නව දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙයි. අප වැරද්දක් කරන විට අපට එය විශ්ලේෂණය කළ හැකිය. එය සිදු වූයේ ඇයිද යන්න තේරුම් ගත හැකිය. සහ අනාගතයේදී එම වැරද්ද නැවත සිදු නොකිරීමට ක්‍රම සොයාගත හැකිය. මෙම ක්‍රියාවලිය
අපගේ ගැටලු විසඳීමේ හැකියාව වැඩිදියුණු කරන අතර අපගේ දැනුම හා අත්දැකීම් පුළුල් කරයි. වර්ධන මානසිකත්වය යන සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. ස්ථාවර මානසිකත්වයක් ඇති පුද්ගලයන් අසාර්ථකත්වය දකින්නේ ඔවුන්ගේ හැකියාවන්ගේ සීමාවක් ලෙසයි. නමුත් වර්ධන මානසිකත්වයක් ඇති අය අසාර්ථකත්වය දකින්නේ ඉගෙනීමට හා වර්ධනය වීමට ඇති අවස්ථාවක් ලෙසයි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ හැකියාවන් උත්සාහය හා කැපවීම තුලින් වර්ධනය කරගත හැකි බවයි. මෙම මානසිකත්වය අපට අභියෝග භාර ගැනීමට, වැරදි වලින් ඉගෙනීමට සහ අවසානයේ සාර්ථකත්වය කරා ළඟා වීමට උපකාරී වේ. අසාර්ථකත්වය අපට වඩාත් නිර්මාණශීලී වීමටද පෙළඹවිය හැකිය. අපගේ මුල් සැලසුම් ක්‍රියාත්මක නොවන විට අපට නව විසඳුම් සෙවීමට විවිධ ප්‍රවේශයන් අත්හදා බැලීමට සිදුවේ. මෙම ක්‍රියාවලිය නවෝත්පාදනයට හා අනපේක්ෂිත සොයා ගැනීම් වලට මඟ පෑදිය හැකිය. බොහෝ විට අපගේ විශිෂ්ටතම අදහස් උපදින්නේ අපගේ අසාර්ථකත්වයන්ගේ අලුමතිනි. අසාර්ථකත්වය අපට ප්‍රත්‍යස්ථතාවය, ගැටලු විසඳීමේ හැකියාව, වර්ධන මානසිකත්වය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට උපකාරී වේ. එසේනම් අප අසාර්ථකත්වයට මුහුණ දෙන විට එයින් ඵලදායී ලෙස ඉගෙනගෙන ඉදිරියට යන්නේ කෙසේද? මෙහිදී අනුගමනය කළ හැකි ප්‍රායෝගික පියවර කිහිපයක් තිබේ. පිළිගැනීම සහ විශ්ලේෂණය. පළමුවෙන්ම අසාර්ථකත්වය පිළිගන්න. එය ප්‍රතික්ෂේප කිරීම හෝ අන් අයට දොස් පැවරීම වෙනුවට සිදු වූ දේ සංසුන්ව විශ්ලේෂණය කරන්න. කුමක් සිදු වුණාද? එය සිදු වූයේ ඇයි? මට මේන් ඉගෙනගත හැක්කේ කුමක්ද? වැනි ප්‍රශ්න ඔබෙන්ම අසන්න. මෙහිදී ඔබේ හැඟීම් අවංකව හඳුනා ගැනීම වැදගත්ය. වගකීම භාර ගැනීම. ඔබේ ක්‍රියාවන් හෝ තීරණ අසාර්ථකත්වයට බලපාවේ කෙසේද යන්න පිළිබඳව වගකීම භාරගන්න. මෙය ඔබට අනාගතයේදී වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වේ. අසාර්ථකත්වයේ පිටුපස ඇති බාහිර සාධක තිබුණද ඔබේ පාලනයේ යටතේ තිබුණු දේ පිළිබඳව අවධානය යොමු කරන්න. පාඩම් ඉගෙන ගැනීම සහ සැලසුම් කිරීම. ඔබ ඉගෙනගත් පාඩම් පැහැදිලිව හඳුනා ගන්න. ඊළඟ වතාවේදී ඔබ වෙනස් ලෙස කරන්නේ කුමක්ද? නව උපාය මාර්ග මොනවාද? මෙම පාඩම් මත පදනම්ව අනාගතයේදී සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්න. 4. ඉදිරියට යාම සහ නොපසුබට උත්සාහය. අසාර්ථකත්වයෙන් පසු නැවත නැගී සිටීම අත්‍යවශ්‍යයි. බලාපොරොත්තු සුන්වීමෙන් හෝ බියෙන් ඔබව අඩපණ වීමට ඉඩ නොදෙන්න. ඔබේ අරමුණු නැවත සකස් කර නව ශක්තියකින් යුතුව ඉදිරියට යන්න. නොපසුබට උත්සාහය යනු සාර්ථකත්වයේ යතුරුයි. 5. සහාය පැතීම. සමහර විට අසාර්ථකත්වය සමග තනිවම කටයුතු කිරීම අපහසු විය හැකිය. මිතුරන්, පවුලේ අය, උපදේශකයන් හෝ වෘත්තීය උපදේශකයන්ගෙන් සහාය ලබා ගන්න. ඔවුන්ගේ අත්දැකීම් සහ දෘෂ්ටි කෝණයන් ඔබට නව මඟ පෙන්වීමක් ලබා දිය හැකිය. අසාර්ථකත්වයෙන් ඉගෙනීම යනු එය පිළිගැනීම, විශ්ලේෂණය කිරීම, වගකීම භාර ගැනීම, පාඩම් ඉගෙනීම සහ නොපසුබට උත්සාහයෙන් ඉදිරියට යාමයි. අප සමාජයක් ලෙස අසාර්ථකත්වය දකින්නේ බොහෝ විට නිෂේධාත්මක දෙයක් ලෙසයි. පාසල්වල, රැකියා ස්ථානවල සහ අපගේ පුද්ගලික ජීවිතයේදී පවා අසාර්ථකත්වයට ලැජ්ජාව, බිය සහ විවේචනයක් එල්ල වේ. මෙම සමාජීය පීඩනය නිසා බොහෝ දිනෙක අසාර්ථක වීමට බිය වී නව දේවල් අත්දැක බැලීමෙන් වැළකී සිටති. නැත්නම් අවදානම් ගැනීමට මැලි වෙති. නමුත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. කිසිදු සාර්ථක පුද්ගලයෙකු අසාර්ථකත්වයන් නොමැතිව තම ඉලක්ක කරා ළඟා වී නැත. අසාර්ථකත්වය යනු සාර්ථකත්වයේ අනිවාර්ය අංගයකි. එය අපව හැඩගස්වන, අපට උගන්වන සහ අපගේ සැබෑ ශක්තිය හෙළි කරන බලවත් ගුරුවරයෙකි. අප සමාජයක් ලෙස අසාර්ථකත්වයේ පිළිබඳ අපගේ ආකල්පය වෙනස් කළ යුතුය. අසාර්ථකත්වය වර්ධනයට මඟ පදන අත්දැකීමක් ලෙස දැකීමට අප පුරුදු විය යුතුය. පාසල් විෂය නිර්දේශයන්හි ව්‍යාපාරික පුහුණුවීම්වල සහ පවුල් තුල පවා අසාර්ථකත්වයෙන් ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළ යුතුය. දරුවන්ට සහ තරුණයින්ට වැරදි කිරීමට සහ එම වැරදි වලින් ඉගෙනීමට ඇති අවස්ථාව ලබා දිය යුතුය. එවිට පමණක් අපට නව්‍යකරණයට, නිර්මාණශීලීත්වයට සහ සැබෑ සාර්ථකත්වයට මඟ පෑදිය හැකිය. අසාර්ථකත්වය පිළිබඳ සමාජීය ආකල්පය වෙනස් කිරීමෙන් අපට වර්ධනයට සහ නවෝත්පාදනයට මඟ පෑදිය හැකිය.
අවසාන වශයෙන් අසාර්ථක වීම ජයග්‍රහණයේ පළමු පියවරක් යන කියමන හුදු වාක්‍ය ඛණ්ඩයක් පමණක් නොවේ. එය ජීවිතයේ ගැඹුරු සත්‍යයකි. සෑම වැටීමක්ම නැවත නැගී සිටීමට, වඩා හොඳින් ඉගෙන ගැනීමට සහ වඩාත් ශක්තිමත්ව ඉදිරියට යාමට ඇති අවස්ථාවකි. එබැවින් ඔබ අසාර්ථකත්වයකට මුහුණ දී ඇතනම් එය අවසානයක් ලෙස නොසලකන්න. එය ඔබගේ ගමනේ කොටසක් ලෙස සලකන්න. එයින් පාඩම් ඉගෙන ගන්න, ඔබව ශක්තිමත් කරගන්න සහ ඔබගේ සිහින කරා යන ගමන දිගටම කරගෙන යන්න. මතක තබා ගන්න, සාර්ථකත්වයේ මාවත කිසිවිටකත් ඍජු එකක් නොවේ. එය වංගු සහිත අභියෝගවලින් පිරුණු මාවතකි. නමුත් සෑම වැටීමකින්ම පසු නැවත නැගී සිටීමට ඔබට හැකිනම් අවසානයේදී ඔබට ජයග්‍රහණය ළඟා කරගත හැකිය. අසාර්ථකත්වයේ යනු අවසානයක් නොවේ. එය නව ආරම්භයකි. ඒ ඔබට ගමනේ කොටසක් ලෙස සලකන්න, එයින් ඉගෙන ගන්න සහ ඔබගේ සිහින කරා යන ගමන දිගටම කරගෙන යන්න.